හොඳයි වෙද මහත්තයා. පචයක් වුණත් කියන්න ඕනේ ඔන්න ඔහොම තාත්වික විදියට. සිද්ධි ගලපලා අරුත් පුරෝලා අහන් ඉන්න අයව ඇන්දිලා වහ වැටිලා යන්න. එතකොට තමයි වෙද මහත්තයෝ ආණ්ඩුවක් වුණත් පෙරලන්න පුළුවන් නේද? අනේ නිකන් ඵලයක් වෙද මහත්තයෝ යන්න එනවා මෙතන පච හලන්න. ඔයාගේ තෙල් බෙහෙත් මදි මාව තම්බන්න. තොඩ මාගරට් නෝට මට එන්න කිව්වේ බොරුවටද? මම මාග්‍රට් නෙමේ. ඔන්න අල්ලපු ගෙදර ඉන්නවා මාග්‍රට්. මොන විකාරයක්ද මේ? එහෙනම් මෙච්චරලා බොරු කිව්වේ මට? හරි ඒව වැඩක් නෑ. දැන් ඇත්තටම ඕක ගෑවම නොපිනී යන්න පුළුවන්ද? ඔප්පු කරලා මම පෙන්නන්නද? ඔප්පු කරලා පෙන්නන්නකෝ. ඉනිත් පෙරේතයා. අනේ කෙල්ලනේ මෙන්න වනචරයක් ඉදට ඇවිල්ලා. අනේ පොලිසියට කෝල් කරපුවා මෙන්න. නෝනා මේ කළුවර අඳුන ගෑවට පස්සේ මුළු සර්වාංග විතරයි පේන්නේ නැද්ද? ඇඳුම් පේනවා අප්පා. එහෙනම් මිනිස්සුયો ඔය ඇඳුම් ටික මෙතන පෙනිලා තොගේ ඇඟ පේන්නේ නැති වෙන්න මේ වැඩේ කරපංකෝ මගුල. හරි ඉන්න. නෝනා බා පේනවද? නෝනා මේ පොඩ පිස්සෙද්ද මේ මට ඌ කියනවනේ. මම අතර දෙන්න. අනේ වෙද මහත්තයා මට ඔයාව පේන්නේ නැහැ. නෝනා මා පේනවද? මොකද කරන්නේ? අනේ දෙයියෝ නෝනා මා පේනවද? වැලේ නැත්තක් වනලා වගේ. අයියෝ. නෝනා අනේ එන්න ආපහු හිටපු විදියට එන්න මට බයයි. අනේ එන්නකෝ අනේ. වතුර ටිකක් ගන්න වතුර ටිකක්. නෑ එච්චරටම බය නැහැ. අයියෝ වතුර ටිකක් ගන්න කිව්වේ මේ මගේ ඇඟට වතුර ගැහුවම මේ කළුවර අඳුනේ තියෙන බලේ බිඳිලා යනවා. දෙන්න. වෙද මහත්තයා ඔන්න. පේනෝ දැන් නම් පේනෝ වෙද මහත්තයෝ. ඒක තමයි මං කිව්වේ. මං එසේ මෙසේ පුද්ගලෙක් නෙමෙයි කියලා. මගේ නම් මාගර්ණගේ ඔය පැත්ත ගිහින් මේ වෙද මහත්තයෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මාග්‍රට් දැන් ඕක ගාගෙන එළියට බහැලා යනකොට නිකන් හරි වැස්සොත් එහෙම මාර වැඩක් නේ වෙන්නේ නේද? කුඩයක්වත් ගෙනියන්න බෑනේ. හතරවිලි ලැජ්ජාවයි වෙන්නේ නේද? ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා නෝනා. එහෙනම් මං යන මෙදා පාරනම් මාග්‍රට් ජාත්‍යන්තරෙම ජයගනී වගේ. තුනක් තිබ්බනේ.